ඉතින් ඔයාලට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි අපි දෙන ටයිම් තුනක් දෙනවා. අපි දුන්නොත් 24 24 25 26 ඔය වගේ ටයිම් දෙනවනේ අපි එන්ට්‍රි ගන්න. ඉතින් ඒකට ඔයාලට තියෙන ප්‍රශ්නයක් තමයි මේ කොහොමද ට්‍රේඩ් කරන්න කියලා තියෙන ප්‍රශ්නේ ඔයාලට. ඉතින් මම අද ඔයාලට ඒක පැහැදිලිව කියලා දෙන්නම්. මම දෙනවා දැන් සිග්නල් ඔයාලට 29 29 30 31 බයි. හරිද? එතකොට 29 30 31 බයි 34 35 36 සෙල්. ඔන්න එන්ට්‍රි ටයිම් සිග්නල් දෙකක් දීලා තියෙනවා. ඒතකොට සිග්නල් දෙකක් තමයි එතන. එන්ට්‍රි ටයිම් මාටින්ගේල් යූස් කරන තමයි දැන් මම මෙතන සාමාන්‍ය USD 35ක් තියෙන බැලන්ස් එකෙන් ඔයාලා USD 5ක් පළවෙනි එන්ට්‍රි එක ගන්න මම මාටින්ගේල් යූස් කරන විදිය හැමදේම පැහැදිලිව කියලා දෙන්නම් වීඩියෝ එකේ. ඉතින් USD 10ක් තියෙන කෙනෙක් පළවෙනි එන්ට්‍රි එක ගන්න USD එකෙන් දෙවෙනි එක ගන්න කියන්නේ පළවෙනි එක ලොස් වුණොත් දෙවෙනි එක ගන්න USD දෙකෙන් දෙකක් ලොස් වුණොත් තුන්වෙනි එන්ට්‍රි ගන්න USD 7ක් දාලා තියෙන බැලන්ස් එක සේරම දාලා එන්ට්‍රි ගන්න. ඔයාලගේ USD කීයක් තිබ්බත් ඩේලි ලිමිට් එක තියාගන්න. ඔයාලගේ USD 10ක් 10ට වඩා යන්න එපා. ඔයාලා පළවෙනි එන්ට්‍රි 10ක් තියෙනවා නම් පළවෙනි එන්ට්‍රි ගන්න USD එකෙන් දෙවෙනි එක ගන්න දෙකෙන් තුන්වෙනි එක USD 7ෙන් 35ක් තියෙන කට්ටිය ගන්න පළවෙනි එන්ට්‍රිය USD 5ෙන් ගන්න දෙවෙනි එක 10ෙන් ගන්න තුන්වෙනි එක 20ෙන් ගන්න 35ක් තියෙන කට්ටිය. ඉතින් මම පළවෙනි එන්ට්‍රිය USD 5ෙන් තමයි ගන්න 29 බයි එකක් තියෙන්නේ. 29 30 31 තමයි බයි එක තියෙන්නේ. මම ඔයාලට මාටින්ගේල් යූස් කරන විදිහත් ඒ හැමදේම කරලා පෙන්නන්නම් මේකේ. කිසිම ඉන්ඩිකේටර් එකක් යූස් කරන්නේ නැහැ. අපි මේ සිග්නල් දෙන්නේ ට්‍රේඩින් වීව් එකේ ඉන්ඩිකේටර් එකක් යූස් කරලා අපි ගන්න සිග්නල් තමයි මේ දෙන්නේ ඔයාලට. ඔන්න 29 බයි එකක් මම ගන්නවා USD 5ක් දාලා. අපිට 29 හොරිසොන්ටල් ලයින් එක තියාගෙන මම පෙන්නන්නම්. මෙතෙන් තමයි එන්ට්‍රි පේස් වෙන්න ඕනේ. පහළට ඇවිල්ලා එන්ට්‍රි පේස් උනේ. මම ඊළඟ එන්ට්‍රි ගන්නවා USD 10ක් දාලා. අන්න මේකට USD 10ක් දාගන්න. ඔයාලා ටයිම් එක 1 මිනිත් දාගන්න. අපි හැම සිග්නල් එකම දෙන 1 මිනිත්. මෙතන කස්ටමර් ගිහලා අපිට හදාගන්න පුළුවන්. අපි දෙවෙනි එන්ට්‍රි දැන් 29 30 31 නේ මන් දුන්නේ. එතකොට 29ට අපි ගන්නවා මෙතනින් එන්ට්‍රි ඊළඟට 30ට ගන්නවා මෙතනින් එක ලොස් නම් දැන් ලොස් නේ. දැන් තාම ලොස් එක යන්නේ. ඉතින් මෙතනින් මම දෙවෙනි එන්ට්‍රි ගන්නවා USD 10ක් දාලා. මම දෙවෙනි එක ගත්තා USD 10ක් දාලා පළවෙනි ලොස් නිසා. තුන්වෙනි එන්ට්‍රි මම ගන්නවා USD 20ක් දාලා. අන්න එතකොට අපේ ලොස් එක කවර් 35ක් බැලන්ස් එක තියෙනවා. ලොස් එක කවර් වෙලා එක USD එකක් ප්‍රොෆිට් එකක් එනවා තුන්වෙනි එන්ට්‍රි ගත්තාම. දෙවෙනි එකෙන් එනවා අපිට USD 10ක් දැම්මාම අපිට කලින් ලොස් එකේ 5යි USD 3ක ප්‍රොෆිට් එකක් තියෙනවා. තුන්වෙනි එන්ට්‍රියට අපිට USD 1යි තියෙන්නේ 35ක්. එතකොට අපේ බැලන්ස් එක 35ක් වැටලා තියෙනවා. හරිද? දැන් ඔන්න මම පළවෙනි එන්ට්‍රිය 29ක ලොස් වුන නිසා තමයි මම 30ට ආයි බයි එක ගත්තේ. මේක ලොස් වුණා නම් මම ආයි 31ට නැවත බයි එක ගන්නවා. අපි බයි පැත්තට දුන්නා නම් ඒකට බයිම තමයි ගන්න. හරි. ආයි සෙල් ගන්න හදන්න එපා. ඔන්න දෙවෙනි එන්ට්‍රිය වින් කරා. ඊට පස්සේ මම කිව්වේ ඔයාලට 34 35 36 සෙල් එකක් තමයි අපිට ඉන්ඩිකේටර් වලින් ඇවිල්ලා තියෙන්නේ. අපි ට්‍රේඩින් වීව් එකේ ඉන්ඩිකේටර් එකක් තියෙනවා. ඒක අපේම ඉන්ඩිකේටර් එකක්. ඉතින් අපේ VIP කින්න කට්ටිය දන්නවා ඉන්ඩිකේටර් එක කොහොමද ට්‍රේඩ් කරන්න කියලා හරියටම. ඔන්න එක පළවෙනි එක ලොස් දෙවෙනි එක වින් කරා. ඉතින් ඊළඟ සිග්නල් එක තමයි 34 35 36 සෙල් එකක්. ඔව් සෙල් එකක් තමයි හම්බෙලා තියෙන්නේ බලමු. ඒක මම පළවෙනි එක ගන්නේ 35ෙන්ම. ඔයාලා කාටවත් රෙෆරල් ලින්ක් එකකින් ගිහලා account හදන්න එපා. එක්සෙප්ට් ඔප්ෂන් එකේ එක්සෙප්ට් ඔප්ෂන් එකේ මම දාලා තියෙනවා පළවෙනි කමෙන්ට් එකේ පින් කරලා තියෙනවා ඔෆිෂියල් එක්සෙප්ට් ඔප්ෂන් ලින්ක් එක කියන්නේ Apple එකට සහ Google එකේ යන කට්ටියට සහ ෆෝන් එකට ඇප් එක ඔරිජිනල් ඇප් එක ගන්න විදිය ඒ ඔක්කොම මම ඒ තුනම දාලා තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ ඔයාලට එතනින් ගිහලා ගන්නත් පුළුවන්. එතකොට මම අපේ WhatsApp group එකට group link එක දාලා තියෙනවා. ඔයාලට එතනින් අපේ group එකට join වෙන්නත් පුළුවන්. ඔන්න 24ට මට තියෙන සෙල් එකක් sorry 24 නෙවෙයි 34ට මම 34 30 34 35 36 බයි එකකුත් හැදිලා තියෙනවා බයි channel එකක්. කමන්නේ මම සෙල් එකක් කරන් පෙන්නන්නම් මාටින්ගල් යූස් කරන්නත් පුළුවන්. එතකොට ඔන්න මම සෙල් එක ගත්තා.
අපි දීලා තිබ්බේ 34 35 36 සෙල් එකක්. ඔන්න සෙල් එකක් ගත්තා. මම 10ක් දාගන්නවා. මේක ලොස් වුණොත් නැවත දාගන්න. මාටින්ජල් යූස් කරන්න බය වෙන්න එපා. මෙන්න මේ දෙන සිග්නල් වලට බය නැතුව මාටින්ජල් යූස් කරන්න. පළවෙනි එක, දෙවෙනි එක, තුන්වෙනි එක අනිවාර්යයෙන් වින් කරනවා. තුන්වෙනි එකට යන්නේ ගොඩක් කලාතුරකින් තුන්වෙනි එන්ට්‍රියට යන්නේ. ඉතින් ඔයාලට මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා මේ වෙබ්සයිට් ඔප්ෂන් එකේ ඔෆිෂියල් ලින්ක් තුනම. ඒ කියන්නේ Google එකට සහ ෆෝන් Android ෆෝන් එකට සහ Apple එකට ගන්න ඔක්කොම දාලා තියෙනවා. අපේ WhatsApp group එකත් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා දෙනවා. අතට එතෙන් එන්න පුළුවන් group එකටත් එන්න. මම මෙතනින් 10 ගන්නවා 35ට. පළවෙනි එක කියන්නේ 34ට කලස් තුන නිසා මම 35ට එන්ට්‍රි ගත්තා. බයි channel එකක් හැදලා තියෙන්නේ අපිට trading view එකේ. මේක ලොස් වුණොත් විතරක් මම ගන්නවා USD 20ෙන්. මම තුන්වෙනි එන්ට්‍රියක් ගත්තා. 36ට එකක් ගත්තා සෙල් එකක්. දැන් නම් මාකට් එක ඩවුන් එකට යන්න ඕන සෙල් කැනල් එකක් හැදීගෙන එනවා. අපි දෙන සිග්නල් එකට බය නැතුව වලට මාටින්ජල් යූස් කරන්න පුළුවන්. සිග්නල් ටයිම් තුන එකක් අනිවාර්යයෙන් වින් කරන නිසා ඔන්න අපේ සිග්නල් ගත්ත විදිය අපි 34ට මෙතනින් ගත්ත ඒක ලොස් සෙල් එක. ඊට පස්සේ 35ට සෙල් එක ගත්ත එතන ලොස්. අපි ගත්ත 36ට ගත්ත එක බලා ගන්න පුළුවන් වෙනවා වින් කරා. ඉතින් ඔන්න ඔය ආකාරයට තමයි සිග්නල් වලට ට්‍රේඩ් කරන්න තියෙන්නේ. ඔයාලට 1 මිනිත් දාගෙන ටයිම් එක ටයිම් ඩියුරේෂන් මෙතනින් හදා ගන්න පුළුවන්. ඔයාලට ටයිම් මෙතන ඕන විදිහට හදා ගන්න පුළුවන්. 1 මිනිත් තමයි අපි දෙන්නේ. මෙතන ඉතින් ටයිම් එක හදා ගන්න පුළුවන්. කරන්සි සිලෙක්ට් කරගන්න පුළුවන්. අපි USDT සහ Bitcoin තමයි දෙන්නේ. ඉතින් එතනින්ද හදා ගන්න පුළුවන්. කිසිම ඉන්ග්‍රේට් එක යූස් කරන්න එපා. අපි දෙන සිග්නල් වලට ට්‍රේඩ් කරන්න තමයි තියෙන්නේ. ඉතින් ට්‍රේඩ් කරන්න දන්නේ නැති කට්ටිය තමයි වීඩියෝ එක අරන් ආවේ. අපේ ස්ටඩියදී අපි කිසිම දෙයක් YouTube එකේ දාන්නේ නැහැ. ඒක ප්‍රශ්නයක් වෙනවා අපිටම ඊට පස්සේ. අපි ඒ නිසා YouTube එකේ දාන්නේ අපි සිග්නල් කොහොමද හදාගන්නේ කියලා. අපි VIP කියන කට්ටිය දන්නවා කොහොමද මේ ස්ටඩිය හදාගන්නේ කියලා. ඉතින් අපි group එකට එන්න. group එක link එක දාලා තියෙනවා. WhatsApp group link එක දාලා තියෙනවා. description එකේ ඔයාලට එතනින් එන්න පුළුවන්. website option එකේ Google එක සහ Android phone එකට සහ Apple එකට ඒ ඔක්කොම ඒ link දාලා තියෙනවා description එකේ ඔයාලට ඒවා ගන්න පුළුවන්. ඉතින් සුබ දවසක් හැමෝටම ජය වේවා.